hello guys, ඉතින් කොහමද? මොකද වෙන්නේ? බලමු මගේ ෂෝට් වීඩියෝ තමයි තියෙන මගේ පළවෙනි ලොං වීඩියෝ එක. අපි බලමු මං ප්ලේස් එකකට යන්න තමයි ඉන්නේ පොඩි ට්‍රැවලින් පාරක් ගමේ. අපි බලමු. අපි යන්නේ. hello guys, ඉතින් මං දැක්ක නැති කැලලක් තියෙනවා මේ වීඩියෝ මං එඩිට් කරද්දී බලද්දි තමයි දැක්කේ මේ අහස ලස්සන මේ එක අහස ලස්සනට වීඩියෝ වෙලා තියෙනවා. මේ ඒ කැලල මම මෙතන ස්ලෝ කරලා දානවා. ඒක ඔයාලා බලන්න. ඉතින් guys මගේ channel එක අලුතෙන්ම මම පටන් ගත්ත channel එක. මම ඊට කලින් කරලත් නැහැ channel කිසිම channel එකක් කරලා නැහැ කිසිම දෙයක් කිසිම ජීකින් කරලා නැහැ. මේ මම කරන්නේ nature vibe videos සබාදහම් සම්බන්ධ දේවල් traveling video ඒව තමයි මම කරන්නේ ගොඩක් දුරට. මේ ඔයාලා කැමති නම් එකතු වෙන්න මාත් එක්ක. ලස්සන ප්ලේස් එකක් තියෙනවා guys යන ගමන් හම්බෙන්නේ. එතනත් ඔයාලට පෙන්නගෙන මම යන්න. ලස්සන ප්ලේස් එකක් ඒක නා. බලන්න ගස් කොළන් ටික උනා ඔච්චර ලස්සනට තියෙනවා. ඉතින් guys මම වැඩිය කතා කරන්නේ නැහැ මොකද වීඩියෝ එකේ natural vibe එක නැති වෙනවනේ. මම වැඩිපුර කතා කරන්න ගියොත් මේ sound quality මදි වෙනවා. ඒකට මේ natural vibe එකේ sound එක ඇහෙන්නේ නැති වෙනවා මගේ කටහඬත් එක්ක වෙනකොට. මම ඒ නිසා වැඩිය කතා කරන්නේ නැහැ. මාත් එක්ක කැමති කට්ටිය subscribe කරලා එහෙම set වෙන්න. ඉතින් guys මට මේ යන ගමන් ඉද්දි place එකට යන ගමන් ඉද්දි තමයි මේ වෙල්ලාය set උනේ. පට්න ලස්සනයි වෙල්ලාය කියන්නේ උදේ පාන්දරකට එහෙම ඇවිල්ලා හිටියොත් එහෙම හිත රිලැක්ස් කරගන්නේ මාරම සුන්දර සුපිරිම place එකක් තමයි. ඔන්න ඉතින් guys අපි place එකට ආවා. place එකට ආවා නිකන් පඩිපෙලක් වගේ ගන්න නැගලා කන්ද උඩට කියන්නේ නිකන් බණ්ඩයක් කුට්ට වගේ යන්න තියෙන. ඉතින් බණ්ඩයක් කුට්ට තමයි place එකට ආවා. බලමු උඩට ගිහිල්ලා. ඔන්න ඉතින් guys අද මම මෙතෙන්ට තමයි ආවේ මගේ පළවෙනි vlog එක කරන්න. පළවෙනි first long video එක කරන්න මෙතෙන්ට තමයි ආවේ. අපේ ගෙවල් පැත්තේ තියෙන අපේ ගමේ තියෙන වෙවක් මාරම ලස්සනයි මෙතන place එක. දැන් නම් පොඩ්ඩක් වතුර අඩුයි. ටික වතුර පුල් තියෙන කාලෙට මාරම ලස්සනක් තියෙන්නේ. දැනුත් ලස්සනයි මගේ ඇත්තට කැමරා quality එක නැහැ නැත්තම් ඊට වඩා ලස්සනට පේනවා ඔයාලට. හරි ඔයාලා වීඩියෝ එක බලන්න. ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. Jadi ya gampang baul lu cak set ini. Zoom kalau. ඉතින් guys දැන් මම මේ පෙන්න ගහ උඩ මාර විදියට වවුල එහෙම ඉන්නේ මේ ඒරියා එකේ මේ ප්ලේස් එකේ වැව වටේම තියෙන ගස්වල අම්බානට වවුල් ඉන්නවා. ඔයාලට මම මේ වීඩියෝ පෙන්නන්නම් zoom කරලා එහෙම හැම ගහකම වගේ වවුල් මම මේ ඉන්න ගහ උඩත් වවුල් ඉන්නවා. මම පෙන්නනවා මේ ඔයාලට පේනවද කියලා මම හරියටම දන්නේ නැහැ. බලන්න ඔයගොල්ලෝ පෙවුන්නේ නැතත් මම ආපහු ඒක zoom කරලා පෙන්නන්නම්. ඉතින් guys ඔන්න පේනව නේද ඉන්න තරම් වවුල් ඒගොල්ලෝ කොච්චර ඉන්නවද කියලා. ඔන්න බලන්න ඉන්න තරම් ඔන්න මම දැන් මේ zoom කරලා පෙන්නනවා. ඊළඟට මම ආපහු පෙන්නනවා ඈත ගස් ටික ඒ ටිකෙත් මාර විදිහට වවුල් ඉන්නේ වවුල්. මං හිතන විදිහට වවුල් 5000කට වැඩි වවුල් ඉන්නවා. ඒ තරම් වවුල් ඉන්නවා මේ ප්ලේස් එකේ විතර. ඒ වුණාට ලස්සනට අපිට ඉන්න පුළුවන් තැනුත් තියෙනවා මේ හැමතැනම නැහැ. ඒක තැන් ටිකක් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒ වුණාට ගොඩාක් වවුල් ඉන්නවා. හැබැයි පට්ටම ලස්සන ප්ලේස් එකක්. ඇවිල්ලාම තමයි බලන්න ඕනේ මෙතන. ඔන්න ඉතින් guys මගේ වීඩියෝ එකේ vlog එකේ අවසාන ටිකට ආවා. අවසාන ටිකට ඇවිල්ලා ඉන්නේ. අහසෙත් එච්චර quality දර්ශනයක් නැහැ වුණාට ඉතින් ටිකක් ලස්සන මේකක් තියෙනවා. ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. හොඳ නැත්නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න කැමති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ channel එක උඩට ගන්න කොහොම හරි කට්ටිය සපෝට් එකක් දෙන්න පුළුවන් නම් හරියට ඉතින් මං වීඩියෝ මගේ quality එක නැද්ද කියලා ඉතින් මන් දන්නේ නැහැ. මට පුළුවන් විදිහට මං කරන උපරිමෙන්ම අනිවාර්යෙන් මගේ අඩුපාඩු ටික කියන්න වීඩියෝ වල තියෙන අඩුපාඩු ටික කියන්න මං අනිවාර්යෙන් හදන්නම්. එහෙනම් guys ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Goodbye කට්ටියම පරිස්සමට ඉන්න.